ඔය තාමත් පටන් ගන්න නැතුව ඉන්නේ බය නිසාද? අපි හැමෝම බය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. බය කියලා කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ තමයි ඔයා බය නිසා එකතන නතර වෙලා ඉන්න එක. අපි පටන් ගන්න නැතුව ඉන්න එක. ඔයාට යන්න ඕනි ගමනක් ගැන අදහසක් තියෙනවා. ඔයා කරන්න ඕනි දෙයක් ගැන අදහසක් තියෙනවා. ඔයාට දිනා ගන්න ලොකු හීනයක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔයාට ප්ලෑන් එකක් තියෙනවා. ඔයා තාමත් වරදීද කියලා බයි හිතමින් බලන් ඉන්නවා. හැබැයි හිතන්න 100% රෙඩි වෙලා බය බින්දුව කරලා කවුරුත් තමගේ ගමන පටන් ගත්තේ නෑ. හැමෝම පටන් ගත්තේ බයේ තමයි. බය තියෙද්දි වැඩ කරන මිනිස්සු තමයි මේ ලෝකෙ දිනන්නේ. මේ ලෝකෙ ඉස්සරහට අරන් යන්නේ. ඔයාට ඔයා ෆේල් වෙයිද කියලා බය හිතෙන්න පුළුවන්. මිනිස්සු ඔයාට ලැජ්ජ කරයිද කියලා හිතෙන්න පුළුවන්. ඔයාට දැන් තියෙන තත්ත්වෙ නැති වෙයිද කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම වැඩියෙන් නරක දෙයක් තියෙනවා. ඒ තමයි කිසිම දෙයක් try කරන්නේ නැතුව බයිකුල්ලෙක් වගේ මැරිලා යන එක. දැන් ඔයාට තෝරා ගැනීම දෙකක් තියෙනවා. බය එක්ක නවතිනවද? නැත්තම් බය එක්ක ඉස්සරහට යනවද කියලා. ඕනවට වඩා ලෑස්ති වෙන්න එපා. ඕනවට වඩා ඔයාව ආරක්ෂා කරගන්න හදන්න එපා. මේ දැම්ම වැඩ පටන් ගන්න. මොකද ආරම්භ කරොත් තමයි දිනන්න පුළුවන් වෙන්නේ. බයේ බලන් හිටියට දිනන්න බෑ. බය නැතුව නෙමෙයි. බය තිබුණත් ඉස්සරහටම යන්න. බය ගණන් ගන්න එපා. එතනින් තමයි වගේ ගමන පටන් ගන්නෙ. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න.